ඔබේ ලේ පීඩනය එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක 140 සීමාව පැනලාද තියෙන්නේ. වෛද්‍යවරයා ඔබට ජීවිත කාලෙටම බොන්න බෙහෙත් පෙති නියම කළාද? පොඩ්ඩක් කියන්න. බෙහෙත් පෙති වලින් කරන්නේ රෝග ලක්ෂණ යටපත් කරන එක විතරයි. හැබැයි අධිරුධිර පීඩනය ඇති වෙන්න බලපාපු සැබෑ මුල සදාටම නැති කරගන්න ඔබට පුළුවන්. අද සුවනුවන වීඩියෝවෙන් අපි කතා කරන්නේ සතයක්වත් වියදම් නොකර බ්ලඩ් ප්‍රෙෂර් එක සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක් ගැන. පළවෙනි එක 4-7-8 ක්‍රමය. ඔයා දන්නවද අධිරුධිර පීඩනය එහෙමත් නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක විනාඩි 2ක් ඇතුළත පහළ දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි 4-7-8 ක්‍රමය. මේකෙදි කරන්න ඕන තත්පර 4ක් නහයෙන් හුස්ම ගන්න. තත්පර 7ක් හුස්ම හිර කරගෙන ඉන්න. ඊට පස්සේ තත්පර 8ක් සෙමෙන් කටින් හුස්ම පිට කරන්න. මේක 4 වතාවක් කරනකොට හිර වෙලා ඇකිලිලා තියෙන රුධිර නාලිකා ක්ෂණිකවම ලිහිල් වෙනවා. 2. සැඟවුණු සීනි. හැමෝම හිතන්නේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්නේ ලුණු නිසා කියලා. හැබැයි අලුත්ම පර්යේෂණ වලින් කියන්නේ ලුණු වලට වඩා සීනි සහ පැණි බීම වලින් රුධිර පීඩනය වැඩි කරනවා කියලා. විශේෂයෙන්ම කෑමවල තියෙන පැණි රස ඇති කරන රසකාරක මගින් රුධිර නාල ඝන බවට පත් කරනවා. රුධිර නාල ඝන බවට පත් වුණාට පස්සේ නියමිත ආකාරයට රුධිර නාලිකා වලින් රුධිරය ගමන් කරන්නේ නැහැ. අවහිර වෙනවා. ඒ නිසා පැණි බීම, පැණි රස කෑම ටිකක් නතර කරන්න. දින 2-3ක් ගත වෙද්දී වෙනස ඔබටම පෙනේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලුණු කෑවට ප්‍රශ්නයක් නැහැ කියලා. අධික ලුණු භාවිතයත් ප්‍රෙෂර් ඇති වෙන්න තදින් බලපානවා. 3 වෙනි කාරණාව. උණු වතුර සහ ලෙමන්. හැමදාම උදේට අවදි වුණ ගමන් ඇල් වතුර වෙනුවට මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් යුෂ බින්දු කීපයක් එකතු කරගෙන බොන්න. ලෙමන් වල තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාලවල ඇදෙන සුළු බව වැඩි කරනවා. එතකොට හදවතට ලේ පොම්ප කිරීම පහසු වෙනවා. 4. මැග්නීසියම් ඌනතාවය. ශරීරයේ මැග්නීසියම් අඩු වුණාම රුධිර නාල නම්‍යශීලී වෙන්නේ නැහැ. ඒ නිසා දිනපතා කජු, තද කොළ පාට පලා වර්ග ආහාරයට ගැනීමෙන් ස්වාභාවිකවම රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන්. 5. ව්‍යායාම. ව්‍යායාම කියපු ගමන් සමහර අයට මතක් වෙන්නේ ජිම් එකකට යන එක, ඇවිදීම, දිවීම වගේ දේවල්. මේ සියල්ලටම වඩා හොඳම දේ තමයි යෝග ව්‍යායාම. විනාඩි 20-30ක් කුමක් හෝ ව්‍යායාමයක් කරන්න. ඒකෙන් රැයට රුධිර පීඩනය ඉහළ යාම වළකිනවා. ගැඹුරු නිින්දක් ලබා ගන්නත් මේක උදව් වෙනවා. මේ දේවල් අදම පටන් ගන්න. සුවනුවන අපේ channel එක sub කරලා bell icon එකත් ඔබලා all දාගෙනම යන්න. ඔබට සුබ දිවියක්.